Wadakil. Dashaniya parak. Kesinamute. Udapandu akadi waigana. Tarang patum tarang udapandu waigate mitigate kalape kesinamut situmak enda prikidaloli tarang naramanani ashante lipa. පාදයේ කිසිදු සෙලවීමකින් තොරව එල්ලකවන ලබු කදිම පහරක් ඒ හය පහරක් බවට පරිවර්තනය වුණා නම් අද රාත්‍රී කාලය තුල TikTok සමාජයේ ජාලය තුල වැඩි වශයෙන් හැසිරෙන හය පහරක් වන්නට තිබුණා කිසිනමුත් උඩුපාන්දුවක් හැටියට රැකගැනීමේ අනතුරු පළමු කඩුල්ල කුඩා පිටින් නවත් යනවා ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි මුල් කඩුල්ල බිඳී අවසන් දැන් මේ තරග මාලාව තුළ පොයින්ට් සිස්ටම් ලයිව් හරහා 5300කට අධික ප්‍රමාණයක් තරග මාලාව දැක බලා ගනිමින් සිටිනවා අපේ ක්‍රීඩාලෝලි තරග නරඹන්නනි. අවපිතිකරුවා මොහමඩ් රිකාස් කුඩා පිටියට සමාදුනේ පෙර තරගයේ සටන්කාමී පහරවල් දෙකක් අවසාන එල්ලකවන ලබු ක්‍රීඩකයා බැරගම ක්‍රීඩකයන් දෙරෙව දැන් අංක 3 ස්ථානයේ කුඩා කරන්න සූදානම්. White Panduwa කැඩීඩයි තීරණය කළේ රුවංග පෙරේරා විනිශ්චයකාරතුමන්. ආයano අතිරේක ලකුණක් ලැබුණා. ලකුණු සංඛ්‍යාව දැන් 2 දක්වා වැඩි කරගෙන අවසන්. කදිම තරගයක් ක්‍රියාත්මක වන්නේ උපනායක දන්දිනිය පාසල් කුඩා පිටිය තුල මේ ශ්‍රී ලංකාවේ මේ වන විට 2026 වර්ෂයේ අංක 2 සහ අංක 3 කුඩා කරමින් සිටින්නේ ප්‍රේක්ෂකයාලෝල හිත මිත්‍රවනි ප්‍රකට විනස් පොලොඤ්ඤෝ සහ පානදුර සුපර් පැෂන් කාණම් දෙක හොඳ පාන්දුවක් ඉතාම සාර්ථක පාන්දුවක් යොමු කළේ කඩුරා කිනාඩ එක්වර රැය ගැනීමට අවකාශයක් ලැබුණේ නෑම සිද්ධිය තුළ පිතිකරුවන් දෙදෙනා තම අන්තය මාරු කරගෙන අවසන් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි මේ වන විට මේ අති තියුණු තරගය තුළ ලකුණු 3ක් හිමි කරගෙන අවසන් මොහමඩ් අකිල් පළදායි පන්දු කීපයක් යොමු කරමින් සිටින්නේ නැවතත් සුදානම් තමාගේ සීමාවේ සිට left arm round the wicket අන්තයෙන් තවත් පන්දුවක් යොමු කරන්න හරවා පහරක් පන්දුව ඇදී යනවා ස්කොල්ලේ කලාපයෙන් ලකුණු 4ක් කැඩේටයි පරිවර්තනය වන්නේ මේ ක්‍රීඩා පිටියේ ලකුණු නොමැති කලාපයට මීටරයක් පමණ එහයින් මෙහයින් පන්දුව ඇදී ගියා 4 සීමාවට තවත් අඟල් කීපයක් යාමයා වුණා නම් අනිවාර්යයෙන්ම එක් ලකුණක් බවට පරිවර්තනය වුණා වාසනාවන්ත ලකුණු 4ක් ලැබුණේ පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයින්ට ලකුණු තත්ත්වය දැන් ලකුණු 7 දක්වා වැඩි කරගෙන අවසන් ලකුණු 7යි ලකුණු සංඛ්‍යාව එවැගේම බලංගොඩ නිව් රේන්ජර්ස් ක්‍රීඩකයින් සූදානම්ව සිටියේ මේ කණම් දෙකෙන් එකක් සමග ක්‍රීඩා කරන්න